අපිට පරිමිතිය පාඩම යටතේ මුලින්ම තියෙනවා 10 වසරේදී කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සහ චාපදික හොයන්න. පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික හොයන සූත්‍රය මොකද්ද? 360න් θ වාරයක් 2πr. ඒ වගේමයි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන සූත්‍රය. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයනවා 360න් θ 2πr + 2r. මොකක්ද ඔය කියන කතන්දරේ? එතන පුතේ මෙන්න මේ සූත්‍රය දාලා ඉවරලා අපිට පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික. චාපදික කියන්නේ පුතේ මේ කේන්ද්‍රික ඛණ්ඩය නම් මෙන්න මේ පරිධියෙන් ලබා ගන්නා කොටසේ දිග හොයන එක තමයි චාපදික කියලා කියන්නේ. කොහොමද අපි ඒක හොයන්නේ? එතකොට මෙන්න මේ සූත්‍රයට අපි ලියනවා චාපදික සමානයි 360න් θ 2πr. සූත්‍රයට ආදේශ කරගෙන යන්න. මෙතන පුතේ θ කෝණය අංශක 120යි 120 බෙදීම 360 වාරයක් 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම අරය කීයද? අරය මෙතන 21යි කියලා තියෙනවා. අරය 21යි සෙන්ටිමීටරයක් තියෙන තර සෙන්ටිමීටර 21යි කියලා අපි ගමු. ඊට පස්සේ පුතේ සුළු කරගෙන යන්න 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි. එතකොට 120ට 120 1යි 300ට 120 ඒවා 3යි. මෙතන 3ට මෙතන 3 කැපෙනවා. දෙවරක් 22 44 අපිට එනවා 44යි සෙන්ටිමීටර කියලා ගියා. මෙතන 44 එන්නේ මෙන්න මේ x කියන ඡාප කොටසේ දිග. අපි යම් පරිමිතියට. පුතේ පරිමිතිය හොයනකොට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයක නෙමෙයි ඕනෑම රූපයක පරිමිතිය කියන්නේ මොකද්ද? ඒ රූපේ කිසියම් මුල්ලකින් පටන් ගන්නවා වටේ යනවා. වටේ ගිහිල්ලා අපිට හම්බෙන සියලුම ස්ථානවල දිග. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තියෙන සියලුම දිගවල වල එකතුව ඔය වටේ යන අවස්ථාවේදී අපි එකතු කරගන්න ඕනි. අන්න ඒ ටිකේ එකතුව තමයි පුතේ මුළු රූපයේ පරිමිතිය කියලා කියන්නේ. බලන්න මේකේ මෙන්න කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒකට සූත්‍රයක් තියෙනවා පුතේ පරිමිතිය හොයන්න. අපි ලියනවා P සමානයි 360න් θ 360න් θ 2πr + 2r. ඔතන බලන්නකෝ θ වෙනුවට දාන්න කීයද? පුතේ කේන්ද්‍ර කෝණයේ අංශක 90යි. අපි දානවා කේන්ද්‍ර කෝණයේ අංශක 90යි බෙදීම 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 වෙනුවට දානවා අපි 22 බෙදීම 7. 22 බෙදීම 7 ගුණ කිරීම අරය r 14යි කියලා ගියක් අපිට තියෙනවා. සුළු කරගෙන යන්න 14 ධන 2යි r කියලා කියන්නේ 2 ගුණ කිරීම r නේ. 2 ගුණ කිරීම 14යි. සුළු කරගෙන යන්න පුතේ මෙතන 90ට 90 1යි 300ට 90 ඒවා 4යි. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. 22ට 2 ඒවා 11යි 2ට 2 ඒවා 1යි. මෙතන 4ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. 11 වරක් 2 22යි. 22ට එකතු ගන්නවා දෙවරක් 14 28යි. ඒක ගොඩක් වෙනවා 50යි සෙන්ටිමීටර කියලා ගියා. 50යි සෙන්ටිමීටර. මේ මොකක්ද ආවේ? ඔය ආවේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදිකට නම් 360න් θ 2πr සූත්‍රය දාලා ගන්න හදන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතියට නම් 360න් θ 2πr + 2r කියන සූත්‍රය දාලා අපිට හොයන්න පුළුවන්. මේක තමයි ඡාපදික සහ පරිමිතියට අදාළව සූත්‍ර දෙක වෙන්නේ.